හායි ගයිස්, කොහොමද ඔයාලට? ඉතින් අද මම තවත් ලස්සන වීඩියෝ එකකින් ආවා ඔයාලා හම්බෙන්න. මම ඉතින් අද මගේ channel එකට අද කවුරු හරි අලුතෙන් එකතු වුණා නම් මම සාදරයෙන් පිළිගන්නවා. දිගටම මගේ ලස්සන වීඩියෝ බලන්න එන්න ඔයාලා හැමෝම. මගේ වීඩියෝ එක බලන ගමන් subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් යාළුවනේ මම හිතුවා මගේ මාස 6 චූටි බබා දවස් තිස්සෙම එයාගේ කෑම කොහොමද ගන්නෙ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් යාළුවනේ තාම එයා නම් නිදි. එයා නිදි වෙලාවේ තමයි එයාගේ උදේ කෑම එක මම හදාගන්නේ. ගොඩාක් වෙලාවට මම එයාට උදේට සීරියල් එකක් වගේ එකක් තමයි මේ දෙන්නේ. මොකද ඉතින් එයාට තාම මාස 6යිනේ. ඉස්සෙල්ලාම අපි කෑම හුරු කරනකොට එයාලට අමාරු කෑම දුන්නාම ටිකක් එයාලා අකමැත්තෙන් වගේනේ කෑම ගන්නෙ. ඒක හින්දා එයාට කෑමට ගන්න ලේසි වෙන්න සීරියල් එකක් දෙන්න ඕනි කියලා මම අද හිතුවා. ඉතින් මම මේ සීරියල් එක ගෙදරම හදාගත්තු එකක් තමයි ඉස්සරහට මගේ වීඩියෝ වලින් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද සීරියල් හදාගත්තේ කියලා. ඉතින් මේ විදිහට සීරියල් ටිකක් එයාගේ කෑම කප් එකට දාගෙන උණු වතුර ටිකක් දාගෙන මේ විදිහට කලවම් කරගන්නවා. එතකොට බබාට කිසිම අමාරුවක් නැතුව කෑම එක ගන්න පුළුවන්නේ. මම හුඟක් වෙලාවට එයාගේ උදේ ආහාරයට බොහෝ වෙලාවට දෙන්නේ සීරියල් කියලා කිව්වනේ. ඉතින් මම ඔයාලට මේ පෙන්නන බෙහෙත් කුඩු එක එයාට මාස 6ෙන් බර කිරන්න ගියාට පස්සේ ක්ලිනික් එකෙන් තමයි මිඩ්වයිෆ් මිස් දුන්නේ. ඉතින් ඒක හැමදාම මම එයාගේ උදේ ආහාරයට එකතු කරලා මේ විදිහට එයාට කෑමට ගන්න දෙනවා. ඉතින් එයාලගේ දත් එන්න, මොළේ වර්ධනය වෙන්න මේ විටමින් එක ගොඩාක් වැදගත් වෙනවා කියලා මිස් කිව්වා. ඇත්තටම මිස් කිව්වා වගේ ඒ කුඩු එක මගේ මාස 6 බබාගේ බත් එකට මම එකතු කරාට පස්සේ ටික දවසක් යනකොට එයාගේ දත් එන්න පටන් ගත්තා. ඒක හින්දා මම නොවරදවාම හැමදාම උදේ ආහාරයට ඒක දෙනවා. ඉතින් බබාගේ උදේ ආහාරයෙන් පස්සේ මගේ බබා ටිකක් වොෂ් එකක් එහෙම දාලා ටිකක් නිදිය ගන්නවා. ඊට පස්සේ තමයි එයාගේ දවල් ආහාරය ගන්නෙ. ඉතින් මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ මම එයාගේ දවල් ආහාරයට මොනවද හදාගන්නේ කියලා. මට හිතුණා එයාට බත් ටිකක් හදාගන්න ඕනි කියලා. ඉතින් මම එයාට එකතු කරගන්නේ මේ විදිහට සුවඳල් හාල් ටිකක්, ඊට පස්සේ කැරට් ටිකක්, පොඩියට කපාගත්තු වට්ටක්ක ටිකක්, ගෝව කැල් ටිකකුත් කපා ගත්තා. ඉතින් ඊට පස්සේ මේ තව එයාට මේ විදිහට ගොටුකොළ ටිකක් අය එකතු කරගත්ත කංකුම් ටිකක්. මේ ඉතින් ඉස්සෙල්ලාම මගේ බබාට තාම මාස 6යිනේ. ඉතින් ගොඩාක් ලොකු දේවල් මම එකතු කරගන්න ගියේ නෑ. ටිකෙන් ටික බබාට කෑම හුරු කරගන්න ඕනේ හින්දා මේ විදිහට මම ටිකෙන් ටික එයාට එක එක જાතියේ කෑම වර්ග එකතු කරලා දෙනවා. හුඟක් වෙලාවට මම එයාට බත් තමයි දෙන්නේ දවල් ආහාරයට. මොකද මම හුඟක් වෙලාවට උදේට දෙන්නේ සීරියල්නේ. ඒකින්ද හරි ආසාවෙන් කනවා එයාගේ බත් එක. ඉතින් මේ විදිහට ටිකක් තැම්බෙන්න තියලා ඉවර වෙලා මේ බලන්නකෝ මේ විදිහට බත් ටික එළවලු ಜಾති ටිකයි තැම්බීගෙන එනකොට අපිට හැන්දක් භාවිතා කරලා බලන්න පුළුවන් හොඳට මේ එළවලු ටික තැම්බිලාද කියලා. හොඳට තැම්බිලා නම් අපේ බබාගේ කෑම එක හොඳට පොඩි කරලා අපිට හදා ගන්න පුළුවන්නේ. ඒකින්ද අපිට මේක බලන්න පුළුවන් කොහොමද තැම්බිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේක ලිපෙන් බාගෙන බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරගන්නවා. ඊට පස්සේ මං හදාගත්තු හාල් මැස් කුළු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඒ වගේම බටර් ටිකකුත් එකතු කරගන්නවා. මගේ ඉස්සරහා වීඩියෝ වලින් මම ඔයාලට මම හාල් මැස් කුළු එක කොහොමද ගෙදරදිම හදාගත්තේ කියලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අපි කඩවල් වලින් කිසිම දෙයක් ගන්නවට වඩා මම හිතන්නේ හුඟක් වෙලාවට අපි ගෙදරදිම හදාගෙන අපේ බබාලට දෙන එක ගොඩාක් හොඳයි කියලා. ඇත්තටම ඔයාලට කියනවනම්
මගේ චූටි පුතා නම් මම හදලා දෙන කෑම හරිම ආසාවෙන් තමයි කන්නේ. ඉතින් මමත් එයත් එක්ක ටිකක් වෙලා ඉතින් සෙල්ලම් කර කර තමයි කෑම ටික කවා ගන්නෙ. ටිකක් වෙලා යනවා ඉතින් කෑම ටික කවා ගන්න. එයාලා තාම චූටිනේ. එයාලට තේරෙන්නේ නැහනේ කෑම කොහොමද ගන්න ඕනි කියලා. මම ඉතින් එයාවත් මේ විදියට පහසු විදියට තියාගෙන මමත් පහසු විදියට ඉඳගෙන තමයි එයාට කෑම ටික කවා ගන්නෙ. ඉතින් එයා හරි ආසාවෙන් කනවා යාළුවනේ. මගේ බබාට මම මාස 6ක් විතර වෙනකම්ම මගේ කිරි තමයි දුන්නේ. ඊට පස්සේ මාස 6න් පස්සේ තමයි මම එයාට කෑම පටන් ගත්තේ. ගොඩක් වෙලාවට ඉතින් එයා උදේ ආහාරය අරගෙන නිදා ගන්නවනේ. නිදාගෙන ඇහැරියාට පස්සේ තමයි එයා දවල් ආහාරය ගන්නෙ. ඉතින් සමහර දවස් වලට එයා නිදියන වෙලාව අනුව ඒ කෑම ගන්න වෙලාවල් වෙනස් වෙනවා. ඉතින් මම උදේට නම් එයාට උදේ ආහාරයෙන් පස්සේ කෙටි ආහාරයක් මේ දෙන්නේ නැහැ. මොකද එයා කෑව ගමන් නිදිය ගන්නවා. දවල් ආහාරයට බත් කාලා ඉවරුනට පස්සේ අනිවාර්යෙන් මම එයාට පොඩි කෙටි ආහාරයක් දෙනවා. අද මම හිතුවා එයාට ගස් ලබු ටිකක් දෙන්න ඕනි කියලා. එයා හරි ආසාවෙන් ගස් ලබු කනවා. මොකද අපේ ගෙදර ගස් ලබු ගහේ හුඟ වෙලාවට මේ හැමදාම වගේ ගස් ලබු ගෙඩියක් ඉදෙනවා. ඒකෙන්ද හුඟක් වෙලාවට එයා ගස් ලබු තමයි කන්න කැමති. එයා හරි ආසාවෙන් කනවා. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලා හිතනවා ඇති නේද මේ කොණ්ඩයක් බැඳලා තියෙන හින්දා මගේ බබා දුවෙද්ද කියලා. නෑ නෑ අනේ හරිම හොරතල් පුතෙක් මේ ඉන්නේ මට. ගොඩාක් වෙලාවට මගේ පුතාට කෑම කවනකොට මම එයාට සින්දුවක් කතන්දරයක් කියා කෑම කවන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම එයාගේ අක්කා එයාගේ ඉස්සරහට ඇවිල්ලා එක එක දේවල් කරනකොට, සෙල්ලම් කරනකොට, නටනකොට, කතා කරනකොට එයා හරි ආසාවෙන් තමයි එයාගේ අක්කා දිහා බල බල මේ විදිහට කෑම කන්නේ. දැන් මේ වෙලාවෙත් එයාගේ අක්කා පොඩ්ඩක් ඉස්සරහට වෙලා සෙල්ලම් කරනවා. ඉතින් අක්කා දිහා බලාගෙන එයා මේ කනවා. ඊට පස්සේ එයා ආය මේ හවසට පොඩ්ඩක් නිදා ගන්නවා පැයක් දෙකක් විතර. ඊට පස්සේ මම හිතුවා මේ එයාට රෑට අද දෙන්න ඕනි කියලා කැඳ එකක්. ගොඩාක් වෙලාවට මම එයාට රෑට ගොඩාක් බර ආහාර දෙන්නේ නැහැ. පොඩි කැඳ එකක්, එතකොට සුප් එකක්, ඒ වගේ දේවල් තමයි දෙන්නේ. ඉතින් බබාලා ආස නෑනේ නේද එකම මේ විදිහට එකම රටාවකට යන ආහාර ගන්න. මම ඉතින් හුඟක් වෙලාවට එයාගේ වේල් තුන මේ කියන්නේ කෑම ಜಾති තුනක් කොහොම හරි හදලා දෙන්න උත්සාහ කරනවා. මට පුළුවන් හැම වෙලේම. ඊට පස්සේ මම හොඳට හාල් ටිකක් හොදගෙන මේ විදිහට තියලා ලිපෙන් හොඳට තැම්බෙන්න තියා ගන්නවා. තැම්බෙන්න තියාගෙන ඉවර වෙලා හොඳට හාල් ටික ඉදුණාට පස්සේ මම මේකට බටර් චුට්ටක් එකතු කර ගන්නවා. මොකද මගේ බබා මේ බටර් එක හුඟක් වෙලාවට කෑම ගන්න හුරු වෙලා ඉන්නවා. එයා එතකොට හරි ආසාවෙන් ඒ කැඳ එකත් බොනවා. ඒකින්ද මම එයාට මේ කැඳ එකට බටර් ටිකක් එකතු කරලා දෙනවා. ඉතින් එක එක බබාගේ කෑම වේල් එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. එක එක බබාලා එක එක විදිහට ඉතින් කෑම ගන්නේ. හැමෝම එක විදිහටම කෑම කන්න කැමති නෑ නේද? ඔයාලත් ඉතින් මේ වගේ මම පෙන්නපු විදිහට නෙමෙයි තව කෑම try කරලා බබාලට දෙන්න උත්සාහ කරන්න. මේ ඉතින් මම එක දවසක මගේ චූටි පුතාට හදපු කෑම වේල් ටික තමයි ඔයාලත් එක්ක share කරගත්තේ. හුඟක් වෙලාවට ඉතින් මාස 6 ඉඳන් බබාලට කෑම වර්ග අපි එකතු කරගන්නකොට මම නම් කියන්නේ එළවලුවක්, පළතුරක්, සත්වමය ආහාරයක් එකින් එක එකතු කරගන්න. එතකොට බබාට මොකක් හරි අසාත්මිකතාවයක් ඇති වුණොත් අපිට හොයාගන්න පුළුවන්. මං නම් එහෙමයි එකතු කරගත්තේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලටත් මොකක් හරි අදහසක් එන්නේ නැති කියලා මම හිතනවා. මම ඉතින් අද මෙතනින් නවතිනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න.